කියන්න බලන්න. ඇත්තටම මට අද සතුටුයි, ගොඩක්ම සතුටුයි. ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණේ සුජීව විජේනායක සර් හින්දා. නැත්තම් මට අද ජපන් සිහිනයක් වෙලා විතරයි ඒක යථාර්ථයක් කරගන්න බැරි වෙනවා. ජපානයට යන්න හොඳම තැන කියලා හිතනවද ඔයා තෝරගත්තා? අනේ මේ ජපන් භාෂා පාසලේ මුල ඉඳලම මම දැක්කා Facebook social media page එකකට හැමතිස්සෙම මම දැක්කා ගොඩක්ම තිබ්බේ හොඳම reviews හොඳම විශ්වාසයෙන් යුතුව මේ ළමයින් ජපානයේ වෙත යවලා තියෙනවා කියලා ඒ ටික මට දැනගන්න ලැබුණා. ඉතින් තාත්තා කෙනෙක් විදිහට පුතාගේ ජීවිතේ ලොකුම කඩයිම ළඟ නේද මේ ඉන්නේ? ජීවිතයට අලුත් පියවරක් තියන්න හදන්නේ. මොන වගේ හැඟීමක්ද මේ වෙලාවේ දැනෙන්නේ? ඇත්තටම මට සතුටුයි. මුලින් සල්ලි ගන්නවා ඊට පස්සේ අතරමං කරනවා. මෙතන අහලා බලුවාම මුලින් සල්ලි ගන්නෙ නෑ. ඒ නිසා මම තීරණය කළා පුතාට කිව්වා මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉස්කෝලේ තේරුණාට පස්සේ තමයි අපිට මුදල් ගෙවන්න වෙන්නේ. ඒ නිසා ඔයා බය නැතුව මේ පන්තිට යන්න කියලා. අනමි ජපන් භාෂා පාසල හරහා දෙසිලිස ජපන් භාෂාව හදාරා 2025 ඔක්තෝබර් අධ්‍යයන වර්ෂය සඳහා ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පිටව යන සිසුන්ගේ සුහද හමුවක් පසුගියදා ගම්පහ ව්‍යානා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති DMLP දිසානායක මහතායි. ගොඩක් ආදරෙන් පිළිගන්නවා සියලු දෙනාටම අද දවසේ අපිත් එක්ක එකතු වුණාට විශේෂයෙන්ම කොළඹ ආනන්ද විදුහල්පති ලාල් දිසානායක මහත්මයාට මේ අනගිය අවස්ථාවට සම්බන්ධ වීම නිමිත්තෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ දරු දැරියන් ඒ වගේම දෙමව්පියෝ මේ හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් මේ අවස්ථාවට පැමිණීම නිමිත්තෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි එහෙනම් වැඩසටහන ආරම්භ කරමු මෙන්න මේ විදිහට. මම හිතන්නේ මේ පාසල ගැන කියන්න ඔයාලට ගොඩක් දේවල් හිතේ ඇති. ඒ වගේම ජීවිතේ අලුත් කඩයිමක් අද දවසේදී ආරම්භ වෙනවා. අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඉතින් හිතේ තියෙන අදහස් බොහොමයි කියලා ඔය මුණු වලින් මට නම් පේනවා මෙතෙන්ට. ඉතින් මේ හැම දෙයකම ඔයාලත් එක්ක පිටිපස්සෙන් හිටපො. ඒ වගේම ඔයාලට හැම වෙලේම මේ හැම දෙයකම ශක්තියක් වෙච්ච සුජීව විජේනායක සර් ගැන ඔයාලගේ හිතේ තියෙන ගෞරවය භක්තිය මම දන්නවා. මාත් එක්ක කතා කරනකොට මට ඒක දැනුණා තේරුණා. ඉතින් එතුමා ගැන ඒ විදිහට කතා කරන්නේ ඕගොල්ලෝ අවංක හදවතින්ම එතුමා ඇත්තටම ඔයාලට මේ ගමන යන්න සහයෝගය ලබා දුන්න නිසාමයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අද මුලින්ම මම ආරාධනා කරනවා සුජීව විජේනායක මහත්මයාට අද දවසේ මේ පිළිගැනීමේ කතාව කරන්න මෙතෙන්ට සම්බන්ධ වෙන්න කියලා. අනමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ ඒ වගේම ආසියානු බේස්බෝල් සංගමේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂක ශ්‍රී ලංකා බේස්බෝල් සංගමේ උපසභාපති සුජීව විජේනායක මහත්මයාට ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න කියලා පිළිගැනීමේ කතාවට. සුබ මධ්‍යහ්නයක් වේවා සියලු දෙනාටම. විශේෂයෙන්ම අපේ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති ඒ වගේම අපේ ගුරු පියාණන් ලාල් දිසානායක ගුරු පියාණන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ කොඩකුම්රස ඒ වගේම හිරතා නිහොංගෝ ගක්කෝනෝ අපේ සෙන්සේ ඒ වගේම මෙම ස්ථානයට සැපැමිණි සියලුම ආරාධිත මහත්මී ඒ වගේම ආදරණීය දුවලා පුතාලාගෙන් අම්මලා තාත්තලාගෙන් අවසරයි. මම හැම කෙනාගේම නම කියන්න ගියොත් නම් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව මම සියලු දෙනාගෙන්ම අවසර පතනවා. ඉතින් ඇත්තටම පහන පත්තු කරලා ආලෝකයක් අරගෙන තියෙනවා. ඒ ආලෝකය තව තවත් ආලෝකමත් කරන්න පුළුවන් මෙතනින් අපේ දුවල පුතාලාට. මම දන්නවා මේ ආරම්භය මේ මාසයේ අවසානය වෙනකොට අපි හැමෝම ඉන්නේ මමත් ඕගොල්ලොත් එකම ෆ්ලයිට් එකේ ජපානයට යන්නේ. ඉතින් ඇත්තටම මාස 6ක විතර වැඩසටහනක ඊට කලින් ජපන් භාෂාව ඉගෙනගෙන ඒ වගේම ඒ වීසා ප්‍රොසෙස් එකේ මාස 6ක විතර මගෙන් බැනුනුත් අහපු දුවල පුතාලා ගොඩක් මෙතන ඉන්නවා. අහපු නැති අය ඉන්නව නම් තමයි ඒක පුදුමයි. ඉතින් ඒ ඕගොල්ලන් වෙනුවෙන් ඒ ඕදන් දුන්නේ මේ ගමන සාර්ථක කරගන්න. ඉතින් මේ පාරත්
අපි දරුවෝ 14 දෙනෙක් ටෝකියෝ ඉමිග්‍රේෂන් එකෙන් වීසා ඇප්ලයි කළා සර්. 14 දෙනාටම වීසා ආවා. ඇත්තට මේක ලොකු සාර්ථකත්වයක්. මේ පහුගිය වර්ෂයේ බලනකොට අවස්ථා 4ක් අපට සිමෙස්ටර්ස් තිබ්බා. ඒ අවස්ථා 4ෙම ඇප්ලයි කළ සියලු දෙනාටම ටෝකියෝ ඉමිග්‍රේෂන් එකේ වීසා ආවා. මෙතන ටෝකියෝ හිරතා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකේ සෙන්සර් ඉන්නවා. ඊ අපි ඉන්ටර්වයුව වගේක් කළා. උඩුගම්පල අපේ ක්ලාස් එකේ සෙන්සර් තුදුමුණා ටෝකියෝ ඉමිග්‍රේෂන් කියන්නේ ගොඩක් අමාරු ඉමිග්‍රේෂන් එකක්. හැබැයි අවුරුද්දක් පුරාවට සෙමෙස්ටර්ස් 4ම සියලුම දරුවන්ට වීසා ලැබුණා. ඒක ඇත්තටම ඔයාලා වාසනාවන්තයි, අපි වාසනාවන්තයි, ආදරණීය දෙමව්පියොත් වාසනාවන්තයි. හැබැයි ඒ වාසනාවන්තකමට තව වාසනාව වැඩි කරන්නේ ඔයගොල්ලෝම තමයි. අපට කරන්න පුළුවන්, දෙමව්පියන්ට කරන්න පුළුවන්, ගුරුවරුන්ට කරන්න පුළුවන් උපරිමයටත් වඩා දැන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ජපානයට යවන්න කොච්චර සල්ලි අම්මලා වියදම් කරන්න ඇද්ද? උදාහරණයක් විදිහට අම්මලාගේ අවුරුද්දක ආදායම විතර ගෙවලා ඇති. ඒ වගේම වෙන කොහෙන්වත් නැති අඩු මුලක තමයි අපි ජපාන් භාෂා පාසල් වලට ගියේ. මං හිතන්නේ කවුරුවත් ලක්ෂ 25කට වඩා ගියා කියලා. ස්කූල් ෆී එක අවුරුද්දක් ගෙවලා ටිකටුත් මට අඩුවට හම්බුණා 1,29,500ක් වගේ. හැමෝටම මෙතනින් අරන් දුන්නේ. ඒ වගේම හොස්ටල්, එහෙම නැත්නම් අපාර්ට්මන්ට්, ඒ වගේම එයාපෝට් පිකප් එක, ඒ ඔක්කොමත් එක්ක බලුවත් 1,25 පැනපු කවුරුත් මෙතන නැතුව ඇති කියලා මම හිතනවා. මාස 6ක් හොස්ටල් ගිය ප්‍රයිඩ් වල වැඩි වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. කන්සල්ට් ෆී මම රුපියල් ලක්ෂයක් විතර ඔයගොල්ලන් කන්සල්ට් ෆී අරන් තියෙන මේ පාර. ඉතින් එහෙම බලනකොට මම සල්ලි ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ලංකාව තුල ලක්ෂ 35-40 ගෙවල තමයි ඔය ස්ටුඩන්ට් වීසා යන්නේ. ඉතින් ඒක මම සතුටු වෙනවා. මගේ තාත්තා විදුහල්පති කරෙක්, මගේ අම්මා ගුරුවරියක්, මගේ අක්කත් ජපානයේ ගුරුවරියක්, මගේ බිරිඳත් ගුරුවරියක්. මමත් මොකක් හෝ අධ්‍යාපනයේ පැත්තෙන් ඒ අවස්ථාව ලබා දෙන්න කරන සේවයක් විදිහට තමයි මේ කරන්නේ. දැන් මෙතනත් 107 දෙනෙක් ඉන්නවා. මේ 107 දෙනාම ජපානයේ උසස් අධ්‍යාපනය ලැබලා සමහරක් දරුවෝ මේ වෙනකොට රැකියාවේ කටයුතු කරනවා. සමහරක් අය තමන්ගේ ෆැමිලි එකේ බිරිඳවල් එහෙම නැත්නම් ස්වාමි පුරුෂයන් එක්ක කරගෙන ගිහිල්ලා ඩිපෙන්ඩ් වීසා වදියටත් කටයුතු කරනවා. 107 දෙනෙක් කියන්නේ ෆැමිලි 107ක්. මම සතුටු වෙනවා පවුල් 107කට අපි අනම්ි ෆැමිලි එකක් විදියට. ඒ වගේම මගේ පාසල ආනන්ද විද්‍යාලය මට මගෙන් පාසලෙන් ලැබිච්ච මේ දායාදය, මේ හවුහරණ, මේ ශක්තිය අදත් මගේ විදුහල්පතිතුමා මෙතන ඉන්නේ මට තවත් සතුටුයි. ඉතින් මේ වගේ පින් වැඩ මම කියන්නේ මේක පිනක්. යන්නේ අධ්‍යාපනයේට ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ ඒ ජපාන් නීතියට අවනතව කටයුතු කරන්න. ජපානයේ නීතිය දන්නේ නැහැ කියන එක නිදහසට කරුණක් නෙමෙයි, ප්‍රශ්න වලින් ගැලවීමක් නෙමෙයි. මා ජපානයේ පොලිස් දෙපාර්තමේන්තුවෙත් ඔෆිෂියල් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ගොඩක් දේවල් දැකලා තියෙනවා. දන්නේ නැහැ, කියලා දුන්නේ නැහැ, අහලා නැහැ. ඒවා නිදහසට කරුණු නෙමෙයි පුතේ. අපේ රටේ නම් ගොඩක් තැන්වල අපිට අපේ භාෂාවෙන් කිව්වොත් වංගුවක් ගහලා යන්න පුළුවන්. කවුරු කෙනෙක් කතා කළොත් සමහරක් වෙලාවට ෂේප් එක. එහෙම කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම සිස්ටම් වෙලා තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා තමයි යන්න ඉගෙන ගන්න. ජපාන් නීතියට අවනතව කටයුතු කරන්න. එහෙම වුණොත් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම මම හැම මේ වගේ ඉවෙන්ට් වලින් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ ග්‍රැජුවේෂන් එකට ඔයාගේ අම්මා තාත්තව ජපානයට ගෙනියන්න. ඔයාලා දැන් වීසා ප්‍රොසෙස් එක දන්නවා. මේ හැමෝටම මම කියලා දීලා තියෙන්නේ. වෙන ඒජන්ට්ස්ලා වගේ නෙමෙයි. හැමදේම ඔයාලා දන්නවා කොහොමද ප්‍රොසීජර් එක වෙන්නේ කියලා. ඔයාලා තනියෙන් වීසා දාන්න දැන් පුළුවන් වගේ යාළුවෙක්. ඒ දැනුම ලැබිලා තියෙනවා. ඉතින් මම උදව් කරනවා මේ මාර්තුලත් අපේ දරුවෝ දෙතුන් දෙනෙක් අම්මලා තාත්තලා ගෙන්නනවා ග්‍රැජුවේෂන් එකට. ඉතින් ඕගොල්ලන් එකම දේ ඉල්ලන්නේ අම්මා තාත්තලා ලෝකෙ පෙන්වන්න. ඒක ඔයාලා කරන ලොකු පිනක්. මොකද මගේ අම්මා තාත්තා ජපානයට ගිහලා මුලින්ම අක්කා තමයි අම්මා තාත්තා ගෙනාවේ. ඊට පස්සේ මම අම්මලා තාත්තලා ජපානයට ගිහිල්ලා ඇවිල්ලා නෑදෑයෝ අතර යාළුවෝ අතර මගේ පුතා ඉන්නේ, මගේ දුව ඉන්නේ ජපානේ. ජපාන කියන්නේ මේ වගේ රටක්. ඒවා කියනකොට ඒ අම්මලාට දැනෙන සතුට ඔයාලට ලොකු දෙයක්. හොඳ ටාගට් එකක් තියාගන්න. තව අවුරුදු 10කින් ඔයා මොන වගේ පුද්ගලෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? තව අවුරුදු 20කින් ඔයා මොන වගේ පුද්ගලෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ඒ එන හැම බැරියකින් හැම ප්‍රශ්නයකදීම ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් ලොකු ටාගට් එකක්, ලොකු ඩ්‍රීම් එකක් එක්කදී. ඒ ඩ්‍රීම් එක සිහිනය කියන්නේ නිදන් ඉන්නකොට දකින්න සිහිනය නෙමෙයි, ජයග්‍රහණය කරන්න පුළුවන් සිහිනයක් ඔබේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අපේ මේ ගමන ජයග්‍රහණය කරන්න පුළුවන්. අත්‍තරම දැනටමත් ඔබ ජයග්‍රහණය කර තිබෙනවා. මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න ඉතිරි ටික කරන්න ඕගොල්ලෝ. උත්සවයේදී අදහස් දැක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති DMLP දිසානායක මහතා. මම මුලින්ම මට
මෙස්තා අවස්ථාවක් ලැබීමෙම ස්තුතිවන්ත වෙනවා අපේ සුජීව විජේනායක මහත්මයාට. මම මුලින්ම කැමති මේ වාසනාවන්ත අවස්ථාව උදාගත්ත කරගත්ත මේ දරුවෝ 14 දෙනෙක් මෙතන ඉන්නවා. ඒ දරුවෝ 14 දෙනාට මගේ සුව පැතුම් එකතු කරන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම මේ ආයතනයක් විදිහට ගත්තාම මේ යවන 107 වෙනි දරුවෝ ඇතුළු කණ්ඩායම 107ක් සම්පූර්ණ. සාමාන්‍යයෙන් එවැනි විශාල සංඛ්‍යාවක් විදේශ රටක උසස් අධ්‍යාපනයට යොමු කිරීම කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. ඒ අපහසු කාර්යය තමයි කරලා තින්නේ. ඉතින් මේ සියලු දෙනාගේම අපේක්ෂාවන් සාර්ථක වෙන්න කියලා මම ඊළඟට ප්‍රාර්ථනා කරනවා. ඇතෙන්ම අපි හුඟක් වෙලාවට අපි ඕනම ගහක මල් තියෙනකොට ඒවා ඵල දරලා තියෙනකොට අපි ඒක ගැන තමයි කතා කරන්නේ. ඒක අපි අගය කරනවා. හැබැයි ඒ ඵල දරන්නට මල් පිපෙන්නට ඒ කොහොමද ඒ ගහට අවශ්‍ය පෝෂණ ලැබුණේ කියන එක මම හිතන්නේ ඒක ගැනත් අපි හිතන්න ඕන. මම දකින්නේ මේ වටිනා දරුවන්ට වටිනාකම් එකතු කර ඒ අවස්ථාව උදා කර දෙන්න මහන්සි වුණේ. එහෙම නැත්නම් ඒකට මූලිකත්වය වුණේ සුජීව විජේනායක මහත්මයා. ඇත්තෙන්ම ඇයි එතුමා එහෙම එතන වැදගත් වෙන්නේ? ඒක අපි දැන ගැනීම මම හිතන වැදගත් වෙන හොක් කියලා. එකක් අපේ කීර්තිමත් ආදී ආනන්දයේ ඔහුගේ පාසල් කාලේ අධ්‍යාපන කටයුතු කරන අතරම තමයි විශේෂයෙන් බේස්බෝල් ක්‍රීඩාවට ලොකු ඇල්මකින් කටයුතු කරේ. ඔහුට පුළුවන් වුණා අපේ බේස්බෝල් ක්‍රීඩාවේ අපේ පාසලේ අපේ ඉන්න වටිනාම කෙනා වෙන්නට. අදටත් ආනන්ද විද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩාවේ වටිනාම පුජ්‍යල තමයි සුජීව විජේනායක මහත්මයා. හැබැයි එතුමා ඒ ක්‍රීඩාවට කොයිතරම් ඇලුම් කළාද කියලා කියනවා නම් ජාතික වශයෙන් මේ ක්‍රීඩාවේ සන්නායපත් වුණා වගේම ජාත්‍යන්තර වශයෙන් ගත්තාන් පස්සේ විශේෂයෙන් ජපානයේ අපේ ඔලිම්පික් කමිටුවේ ජපාන් ඔලිම්පික් කමිටුවේ තාක්ෂණධාරිය පත්වල තියෙන එතුමා ඒ නිසා ඒ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයගත් පෞරුෂයක් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ ඔහු ජපාන් ශ්‍රී ලංකා මේ මිත්‍රත්ව සංගමේ සන්නාමනාම කළමනාකරු වෙනවා නියුතය වෙනවා. ඒ නිසාම ඔහු සම්බන්ධයෙන් ජපානයේ හොඳ කියවීමක් තියෙනවා. පිළිගැනීමක් තියෙනවා. මම හිතනවා ඒ පිළිගැනීම ඒ කියවීම තමයි දැන් මේ දරුවන්ට ජපානයේ උනත් ටෝකියෝ අගනුවරට සම්බන්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ මොනවා හරි කරදරයක් මොනවා හරි ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔබ ආරක්ෂා කරන්නත් ඒ වගේ පුජ්‍යලයක් ජපාන් රටේ ඉන්න එක මම හිතන්නේ ඔබට කෙසේද ඔබේ අම්මා තාත්තා ලොකු සැනසීමක් කියලා මම හිතන්නේ. ඔබ ආදරෙන් හදා වඩපු දරුවා එයා උස් මහත් වෙලා දැන් එයාගේ උසස් අධ්‍යාපන කටයුතු යොමු වෙන වගේ අවස්ථාවක අපි ඕන කෙනෙකුට හිතන දෙයක් තමයි අනේ මේ දරුවා ගියාට කාත් කවුරුත් නදන්න තැනකට යන්නේ. කවුද මෙයා බලාගන්නේ කියන හිතට පොඩි පීඩනයක් එන්නට පුළුවන්. මම හිතන්නේ ඒකත් සුජීව විජේනායක මහත්තයාට පුළුවන් වෙලා තියෙනවා සමනය කරලා දෙන්න. මම හිතන්නේ ඒක තමයි මට තියෙන අපිට තියෙන ලොකුම සතුට වෙන දෙමව්පිය විදිහට. අනික අතින් ගත්තාම මේ දුවලා පුතාලටත් ලොකු ශක්තියක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබ උසස් අධ්‍යාපන කටයුතු සඳහා නිරත වෙන්නේ. ඒතකොට මේ නිරත වෙන කාර්යයේදී ඔබේ අම්මා තාත්තා විශාල මහන්සියක් දරලා බලාපොරොත්තු ගොඩක් එක්ක යවන්නේ. එතකොට ඔබ දැනගන්නට ඕනේ ඒ වගේ දැනුම් තියෙන කෙනෙක්ගෙන් තියෙන කෙනෙක්ගෙන් ඔබේ දේවල් නිවැරදි කරගන්න. ඔබට ඕනම අවස්ථාවක මම හිතන්නේ තුමා ජපානයේ රැකියාව නියුතු නිසාම ඒ වගේ මෙහි සමාජ සම්බන්ධතාවකට සම්බන්ධ නිසාම ඔබට පුළුවන්කම තියෙනවා ඔහුත් එක්ක මේ ගනුදෙනු හොඳට කරන්න. මම හිතනවා ඒක අපි ඔබ සියලු දෙනාටම ලොකු අවස්ථාවක් කියලා. මම විශ්වාස කරනවා අපිට තියෙන සජීවී චරිතය තුළේ සුජීව විජේනායක මහත්මයා වගේ කෙනෙක් ඔබේ චරිතවලට පොර වීරත්වයක් ඉදිරි කරලා කමක් නැහැ කියලා. මොකද ඔහු දෙන ආදර්ශය වැදගත්. ඔහු මම හොඳටම දන්නවා හොඳ බය නැතුව අපිට කියන්න පුළුවන් විනයගරුක පුරවැසියෙක්. විනයගරුක ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා ඔබත් මේ විනයගරුක බව ඇති කරගන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තාම තමයි යුතුයකම් ඉෂ්ට කරපු පුරවැසියෙක් වෙනවා. ඔහු වගේ මවට පියාට වගේ නෝනා මහත්මියට එයාගේ අම්මා තාත්තට තමගේ දරුවන්ට ලොකු සේවයක් එහෙම නැත්නම් යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක්. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ තමන් වැඩ කරන රටට
ඒ කියන්නේ ජපාන් රටට වටිනා පුජ්‍යලෙක් අවශ්‍ය කෙනෙක්. ඒ රටෙත් ගෞරවය ලබන කෙනෙක්. රටක් විදිහට ගත්තාම අපිත් ඔහු සම්බන්ධයෙන් ගෞරවයක් ලබනවා. ඔහු සම්බන්ධයෙන් ගරු කරනවා. ඒ වගේම අපි පාසලක් විතර ආනන්ද විද්‍යාලයේදී අපි ආනන්ද තලගත්ත අපි බේස්බෝල් ක්‍රීඩාවට ඉමහත් සේවාවක් කරනවා. අපි දැන් මේ ළඟදිත් අපි ජාතික මට්ටමේ සූරත් ආවේ දිනාගත්තාම එතුමා ගිහිල්ලා ඒ දරුවොත් එක්ක මටත් කලින් මට යන්න හම්බුනේත් නැහැ. සුජීව මහත්මයා ගිහිල්ලා තිබ්බේ. අර දියගම ක්‍රීඩාගෙන ගිහිල්ලා ඒ දරුවොත් එක්ක කතා කරලා ජයග්‍රහණ සමරලා ඒ ළමයි එක්ක ලන්ච් එකකුත් තරම් ඇවිල්ලා තිබ්බී තමයි ඇවිල්ලා තිබ්බේ. ඒ තරම් සම්බන්ධ. එක පැත්තකින් බලන්න කොයිතරම් තමන්ගේ කාලය කළමනාකරණය කරන ආකාරය. නේද? අපි සාමාන්‍යයෙන් මටවත් ඒ වැඩේ කරන්න වෙතර. ඒක හරි ලස්සනට කරනවා මං හිතන්නේ අත්දැකීම් ප්‍රමාණයට. මං හිතනවා මේ දරුවන්ටත් ඒක අවස්ථාවක් වෙයි. අර මං කියනවා ඔබට ලැබෙන තමන් පිළිබඳ අභිමානය ඇති කරගන්න. ඊළඟට ඔබේ අම්මා තාත්තට ලොකු ගෞරවයක් ඇති. මං එතුමයි කතා වෙතේ පළවෙනි කිව්වේ අම්මයි තාත්තයි ජපානට අරන් එන්න කොන්වොකේෂන් එකට කියලා. ඒක ලොකු දෙයක්. මං හිතන්නේ අම්මා තාත්තට ඔගේ හදවතටම දැනෙන කතාවක් ආමන්ත්‍රණ. අද මේ හාහා පුරා කියලා තමන් උසස් අධ්‍යාපන අවස්ථාව වෙනුවෙන් අපේ රටෙන් ජපානයට යන ජපානයේ ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයට යන දරුවන්ට සුවපතන්ට අවස්ථාව ලැබීම මමත් මගේ භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම ඊට සිතින්ම මේ දරුවන් සියලු දෙනාටම ඔබ හිතනවටත් වඩා වැඩියෙන් ඔබේ ජීවිත සාර්ථක කරන අවස්ථාව ලැබෙනවා ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීව විජයනායක මහත්මයා ආනන්දියෙක් විදිහටත් අපේ රටේ ආඩම්බරකාර පුරවැසියෙක් විදිහට මේ කරන කාර්යන සම්බන්ධයෙන් මගේ ස්තුතිය. ඒ වගේම ඔබේ කටයුතු සාර්ථක කරගන්න ඔබටත් ඔය පරිසර දෙනවා ශක්තිය ධෛර්ය වාසනාව පතනවා. ඒ වගේම ඒ සහ අනදමත සන්නත් පතමි මම නිහන්න බොහොම ස්තුතියි. ඉන් අනතුරුව ජපානයේ උසස් අධ්‍යාපනයේ හැදෑරීම සඳහා අවශ්‍ය ලියකියවිලි හා වීසා සිසුන් වෙත පිරිනැමීම සිදු කෙරුණා. දැන් තමයි වටිනාම අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මුලින්ම JCLI Japanese Language School එකේ ශාක්‍ය අරවින්ද උදිත ප්‍රමෝද්‍ය බුද්ධිකා කුමාරි කෝසලා ධනංජනී JL යොහාන් උදිත දිල්ෂාන් සසිරු ගයනුක නෙත්මිනි ලක්ෂානි විනෝලි වික්‍රමරත්න විහංගි හේරත් හෂේන් අමරසිංහ දුලන කල්ප දනුක සංකල්ප සුනෙර මිහිජය ඊළඟ අවස්ථාවටත් ඔබ සියලු දෙනාම සම්බන්ධ විය යුතුමයි. අතරම අනමි ජපන් පාසලේ මේ දක්වා සිසුන් 100කට අධික සංඛ්‍යාවක් අද වෙන විට ජපානය සඳහා යොමු කරන්න සුජීව මහතාට හැකි වෙලා තියෙනවා. ඒ නිමිත්තෙන් අද සූදානම් කරලා තියෙනවා මෙතන කේක් එකක් කපලා ඒ ජයග්‍රහණී මොහොත සමරන්න. සිසුවියන් 100 දෙනෙක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. අද වෙන විට 100 දෙනෙක්ගේ මාර්ගය පෑදිලා ඒ වගේම සුජීව මහත්මයා කිව්වා වගේ පවුල් 100ක් තමයි ඒ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. මම හිතන්නේ ජීවිතේ ජය ගන්නවා නම් මේ වගේ තැනකට යොමු වෙන්න ඕනේ, මේ වගේ පන්නරයක් ලබන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මෙමුත්සවේදී අදහස් දැක් වූ ප්‍රවීණ ජපන් භාෂා දේශක සචිත් පී ලේදගේ මහතා මම නියෝජනය කරන්නේ ඔබලගේ ජපන් භාෂා අධ්‍යාපන මාලාවේ මූලික අධියර. ඒ කියන්නේ මෙතන ඉන්න ළමයිගෙන් අති බහුතරයක් මගෙන් ජපන් භාෂාවේ අත්පොත් තියලා ඇති කියලා විශ්වාස කරනවා.
ඇත්තටම අපේ සුජීවස මට සම්බන්ධ වෙන්නේ සෑහෙන කාලෙකට කලින් දශක දෙකක් විතර අතීතයට යනවා මං හිතන්නේ. මම ක්ලාසස් කරන්න පටන් ගත්තේ අහම්බෙන් වගේම එතුමා මං හිතන්නේ ස්ටුඩන්ට් වීසා කරන්න පටන් ගත්තේ ඉතාලම අහම්බයකින්. හැබැයි එතුමාගේ තියෙන පරිචයත් එක්ක එතුමාට පුළුවන්කමක් තියෙනවා කරන වැඩේ හරියට කරන්න සහ ලංකාවේ වෙන කෙනෙක් නොකරපු දේවල් ටිකක් අලුත් විදියකට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි එතුමා මේ ගමන යන්නේ. මට ඕනකමක් තිබුණා ළමයි ගොඩකට ජපානයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ කවුරු හරි ගෙන්නලා ප්‍රසිද්ධ පුද්ගලයෝ ගෙන්නලා ළමයින්ට මොන හරි දෙයක් ෂෙයා කරලා දෙන්න ඕන කියන එක මම හිතුවා. ඒ අතරේ මට කල්පනා වුණ පළවෙනි නම තමයි අපේ සුජීව සර්. ජපානයේ ඉන්න ප්‍රසිද්ධම ශ්‍රී ලාංකිකයන් මං හිතනවා පළවෙනියා හෝ දෙවෙනියා වෙන්නේ නැති මේ මොහොතේදී අතලොස්සෙන් එක්කෙනෙක්. ඔගොල්ලන් වාසනාවන්තයි කියලා හිතනවා. ඒ වගේ ගමනක් යන්න මෙතුමාව තෝරගත්ත එක. ඒ වගේම ආදරණීය දෙමාපියන්ටත් මම කියන්න කැමති ඔබතුමන්ලා ඔබතුමියන්ලා තෝරගෙන තියෙන හොඳම කෙනෙක් කියන එක. අද ඔයාලට වගේ මටත් ඇත්තට සතුටු දවසක්. ඒකට හේතුව අපේ උඩුගම්පල ජපන් භාෂා ආයතනයෙන් 3 දෙනෙක් තේරිලා ඉන්නවා මේ ඔක්තෝබර් අධ්‍යයන වාරය සඳහා ජපානයේ බලා යන්න පිටත් වෙන්න. ඉතින් ඒ නිසා එයාලට වගේම මටත් ගොඩක් සතුටුයි සහ අපේ අනිත් ඔක්කොම 14 දෙනෙක් ඉන්නවා ජපානයේ බලා යන්න. ඉතින් මුලින්ම එයාලා සියලුම දෙනාටම සුබ පතනවා. ඔයාලගේ අනාගත ජපන් සිහිනය සැබෑ කරගන්න තව සතියක්වත් නැහැ. ඒ කාලේ සතුටින් ඉන්න ගිහිල්ලා ජපානයට ගියාට පස්සේ ඇත්තටම ලංකාවට වඩා ගොඩක් අභියෝගවලට සහ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ගෙදර ඉන්න අය අම්මලා තාත්තලා සේරම කරලා දුන්නට එහෙට ගියාට පස්සේ ඔක්කොම තනියෙන් කරගන්න වෙනවා. ඒ වගේම අධ්‍යයන කටයුතු කරගන්න වෙනවා. ඊට අමතරව පාර්ට් ටයිම් අරුබයිතෝ යනවා නම් ඒ වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ ආයි නවාතැනට ආවට පස්සේ තමන්ගේ ගෙදර වැඩ කරන්න වෙනවා. ඒ සියලුම දේවල් කරගන්න ඔයගලගේ කායික මානසික ශක්තිය සමබරව පවත්වාගෙන යන්න විශේෂයෙන්ම ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාගේ අධ්‍යාපන කටයුතු මෙතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් N5 සමත් වෙලා නම් N4 3 ඊට එහා ලෙවල් එකකට යන්න සහ එතනින් ගිහිලා උසස් අධ්‍යාපන කටයුතු කැම්පස් යන්න ඒ වගේම තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැකි වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සර් කිව්වා වගේ ඔයගලගේ උපාධි ග්‍රැජුවේෂන් එකට දෙමාපියන්ව ජපානයට ගෙන්න ගන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සිසුන් වෙත සමුඩු තිලින් ලෙස අනමි ටී-ෂර්ට් ලබා දීමක්ද සුජීව විජේනායක මහතා අතින් මෙහිදී සිදු කෙරුණා. මම හිතන්නේ මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ තියෙන හිතේ තියෙන බලාපොරොත්තු සහ අලුත් බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා කියලා පේනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ වෙලාවේ අම්මෙක්ට හරි තාත්තෙක්ට හරි මෙතෙන්ට ඇවිල්ලා Tamanට හිතට දැනෙන දේ ඇත්තට වචනයකට පෙරලන්න පුළුවන් නම් අපි හැමෝටම වැදගත් වෙයි කියලා කවුරු හරි අම්මෙක් හෝ තාත්තෙක්ට මේ වෙලාවේ වචනයක් කියන්න බොහොම කෙටියෙන් වචනයක් කියන්න කියලා ආරාධනා කරනවා. අපේ සතුට ප්‍රකාශ කිරීම එක අතකින් යුතුයකමක්. ඒ වගේම මෙවැනි ආයතනයකදී ඒ සතුට ප්‍රකාශ කිරීම අපේ වගකීම. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ශාලාවට ඇතුල් වෙනකොටම ඔබතුමා දරුවන්ගේ පින්තූර සහිතව ඒ දරුවන්ට උණුසුම් සුබ පැතුම් කියන දැන්වීම් පුවරුව දරුවනට දකින්නට සැලැස්වීම. ඇත්තටම ඒකෙන්ම මන් තේරුම් ගත්තා ඔබතුමා කොයි වගේ කෙනෙක්ද මේ වැඩසටහන කරගෙන යන්නේ කුමන අරමුණකින්ද කියලා. අපේ ලාල් සර් කිව්වා වගේ ඔබ ඇත්තටම ව්‍යවසායකෙක් ව්‍යාපාරිකයෙක්. මේක ව්‍යාපාරයක්. නමුත් ඔබ නිෂ්පාදනය කරන්නේ හඳුන්කූරු හෝ සබන් සෙන්ට් වර්ග නෙවෙයි. ඔබතුමා මේ නිෂ්පාදනය කරන්නේ අපේ රටේ අනාගත දරුවෝ. දැන් ඔබතුමාගේ පෞල් බසුබිම කිව්වා ගුරුරු කියලා.
මමත් මේ වන විට ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. මමත් දන්නවා අධ්‍යාපනයේ තියෙන වටිනාකම. ඒ නිසා මේ දූ දරුවන්ට ඔබතුමා කරපු ඒ දේ ඔබතුමා ප්‍රමුඛ ඒ ගුරු මණ්ඩලය මේ දරුවන් නැවත ඉපදවීම පිළිබඳව අපි ඔබතුමාට ආයතනයට බෙහෙවින්ම ස්තුතියි. අපේ ණයගැතිභාවය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. අපේ හදපිරි සතුට ඒකයි. මට දරුවා රට යවන්න ඕන වුණාට හරි ආයතනයක්, හරි සම්බන්ධීකරණයක්, නිවැරදි පුද්ගලයෙක් හොයාගන්න බැරුව ඉන්න අවස්ථාවක තමයි මට ඔබතුමා ගැන තොරතුරු ලැබුණේ. දැන් අද දවසේ මේ ස්ථානයට ආවහම ආනන්ද විදුහල්පතිතුමා එනවා කියලා දැනගත්තාම මම ඇත්තටම තීරණය කළා ඔබතුමා සැබෑ අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වැඩෙක්. එහෙම වෙන්නේ අපිට අධ්‍යාපන මැතිතුමා මෙතෙන්ට ගෙනාවත් ආනන්ද විදුහල්පතිතුමා ගේනවා කියන එක ලේසි නෑ. මම දන්නවාද සතියේ දවසක් එතුමා කාර්යබහුලයි. එහෙම තැනක විදුහල්පතිතුමා මෙතෙන්ට ආවා කියන්නේ ඔබ ඇත්තටම ආනන්දේ කීර්තිමත් දරුවෙක්. ඒ නිසා ඔබතුමාට අනේක වාරයක් ස්තුති කරනවා. ආයතනය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ යන සියලුම දරුවන්ට ඔබගේ අනාගතය සුබම සුබ අනාගතයක් වෙන්න කියලා මා සියලුම දෙමව්පියන් වෙනුවෙන් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. දරුදරියන් හා දෙමව්පියන් වෙත ප්‍රණීත දිවාපෝචන සංග්‍රහයක්ද මෙහිදී පිරිනැමුණා. බෞද්ධ වත් පිළිවෙත්වලට මුල්තැන් ලබා දෙමින් ගරුතර ස්වාමින් වහන්සේ වැඩමවා පිරිත් සජ්ජායනා කොට දරුවන්ට සෙත් පැතීමටද අනමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ සුජීව විජේනායක මහතා කටයුතු කරනු ලැබුවා. ඒතේන සජ්ජවජ්ජේන පාදුතං රතනන්දයන් ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවද්දියං විහෙරති ජේතවනේ අනාථ ආරාමේ අතකුහු අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රද්ධියා භික්ඛන්තවන්න. අපේ සුජීව විජේනායක මහත්මයාගේ මූලිකත්වයෙන් අපි දැනගත්තා මේ යන විශේෂයෙන්ම මේ මාසේ ජපානයේ සඳහා පිටත් වෙන දරුවෝ 14 දෙනෙක්. ඉතින් ඒ 14 දෙනා සමග 107 දෙනෙක් මේ වන විට ඒ ජපානයේ රැකියා අවස්ථා උදා කර ගනිමින් ඒ ජීවිතය ජය ගනිමින් කටයුතු කරන බව අපිට දැනගන්නට ලැබුණා. ඒ වගේම උදෑසන කාලයේදීත් අපේ සුජීව මහත්මයාගෙන් අපි දැනගත්තා ආනන්ද විද්‍යාලයේ Taman සිප් 4 හැදෑරූ ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු බව. ඉතින් ඔබට ජීවිතය ජය ගන්නට ජීවිතයේ ඇත්තෙන්ම නව පිටුවක් ලියන්නට ආරම්භ කරන්නට සූදානම් වෙන මේ අවධියේදී අපි ඔබට තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඔබ තබන පියවරක් පාසාම සිතන සෑම සිතුවිල්ලක් පාසාම කරන සෑම ක්‍රියාවක් පාසාම ඔබට මේ තුරුණුවන්ගේ ආශිර්වාදයේ සීම සියලු ආශිර්වාද රැකවරණ වීරිය ශක්තිය ධෛර්යය හැම දෙයක්ම ඔබට ලැබේවා සැලසීවා.